වර්තමානයේ දහස් ගණනක් පිළිකාවලින් මිය යන විට මේට වසර 5000කට එපිටින් රාවණා රජු සමයේදී රාවණා රජු විසින් පිළිකාවට බෙහෙත් සොයාගත් බව ඔබ දන්නවාද? ඒ විශ්මිත බෙහෙත් වට්ටෝරු අපෙන් කොල්ලකාගෙන ගිය පුස්කොළ පොත් අතර තිබූ බවට කිසිදු සැකයක් නැහැ. අද අපි කතා කරන්නේ පිළිකාවක් වැළඳී මේට වසර 5000කට පෙර ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වූ නීල සෙනෙවියාගේ පිළිකාව සුව කළ ආකාරය පිළිබඳව. එල ඉතිහාසයේ අසහාය පාලකයා වූ මහා රාවණ රජුගේ සැබෑ පුරාවෘත්තය ලොවට හෙළි කිරීම වසර දහස් ගණනක් සැඟවී තිබූ හෙළ තාක්ෂණයේ බල පරාක්‍රමය නිවැරදිව ගවේෂණයටයි අපගේ සූදානම. රාවණ රාවණ රජුගේ හෙළ වෙද තාක්ෂණය අපිට කෙටියෙන් පැහැදිලි කර ගැනීමට හැකි දෙයක් නොවන බව ඔබ මතක තබා ගත යුතුය. අතීතයේදී මියගිය අයෙකුට පවා යලි ජීවය ලබා දිය හැකි ඉපැරණි ඔසු අපගේ මුතුන් මිත්තන් භාවිතා කළ බවට සාක්ෂි අපට ඕනා තරම් හොයාගත හැක. රීටිගල ජයසේනගේ කතා පුවත මෙයට ප්‍රබල සාක්ෂියක් වනු නොඅනුමානයි. එය අප වෙනත් දිනක කතා කරමු. අද අප කතා කරන්නේ අතීතයේ පිළිකාවට පවා ඖෂධ ලබා දී සුවපත් කරවීමට තරම් දක්ෂ වෙද පරපුරක් අපට සිටිමුත් ඒ හෙළ වෛද්‍ය විද්‍යාවට සිදු වූයේ අහස පොළව නුහුල්ලන අපරාධයක් නොවේද? වර්තමානයේ පිළිකාවලින් දවසකට කී දෙනෙක් මිය යනවාද? අපගේ හෙළ වෛද්‍ය තාක්ෂණය තිබ්බා නම් මේ ජීවිත සියල්ල රැකගැනීමට අපට ඉඩ ප්‍රස්තාව තිබුණා නොවේද? වසර දහස් ගණනක් පැරණි රහස් ඖෂධ වට්ටෝරු රැසක් යටත් විජිත සමයේදී විදේශීය ජාතිකයින් මේ හෙළබිමින් කොල්ලකාගෙන ගිය බව අප අමතක කළ යුතු නැත. මෙවැනි මාරාන්තික ලෙඩවලට පවා ඖෂධ එම පුස්කොළ පොත්වල තිබූ බව අපි ඔබට පවසන්නෙමු. මෙම පිළිකාව පරාජය කළ නීල සෙනෙවියාගේ කතා පුවත මම අද ඔබට හෙළි කරන්නම්. ජනප්‍රවාද හා පැරණි පුස්කොළ මූලාශ්‍රවලට අනුව රාවණ රජුගේ ඊටම හිතවත් නීල නම් යෝධ සෙනෙවියාට දරුණු රෝගයක් වැළඳුණා. ඔහුගේ ශරීරයේ හටගත් අසාමාන්‍ය වූ ගෙඩියක් දිනෙන් දින ලොකු වෙමින් ඔහුව මරණ මංචකය කරා ඇද දැම්මා. රටේ හිටපු දක්ෂම වෙදුන් පවා කීවේ මෙම යක්ෂ ගෙඩියට බෙහෙත් නැති බවයි. තමන්ගේ හිතවතා මිය යනවා බලන් ඉන්න බැරි වූ රාවණ රජු තමුන් පරීක්ෂණ කරමින් සිටි ගල්ලෙනට වැදුනා. දින ගණනක් තිස්සේ ශාකසාර පාෂාණ වර්ග හා රසදිය තාක්ෂණي මුසුකොට ධූමායන යන්ත්‍රයෙන් එසේත් නැත්නම් ඩිස්ටිලේෂන් තාක්ෂණයෙන් අමුතුම බෙහෙතක් හැදුවා. ඒක තමයි ලොව පළමු පිළිකානාශක අර්කය. රජතුමා ඒ දීප්තිමත් ඔසුදියරය නීල සෙනෙවියාට ලබා දී දින 7ක් ඇතුළත අර මාරාන්තික ගෙඩිය දියවී ගිය බවට විශ්වාස කෙරෙනවා. මේ නිකම්ම කතාවක්ද? නැත. රාවණ රජු රචනා කළයයි සැලකෙන අර්ක ප්‍රකාශය නම් වෛද්‍ය ග්‍රන්ථයේ මේ තාක්ෂණය පිළිබඳ සඳහන් වනවා. කුමක්ද මේ අර්ක යනු? රාවණ රජු පාවිච්චි කළේ අපි අද භාවිතා කරන සාමාන්‍ය කසාය නෙවෙයි. ඊට වඩා 100 ගුණයක් බලගතු ශාකවල සාරය උණු කර වාෂ්ප කර ලබා ගන්නා කසායකුයි පාවිච්චි කරේ. වර්තමාන භාෂාවෙන් කියනවා නම් distilled extracts අර්ක ලෙස හඳුන්වනවා. බටහිර දොස්තරලා කීමෝ ප්‍රතිකාර හොයාගන්න වසර දහස් ගණනකට කලින්
රාවණා රජු ස්වභාවික දේවල් පාවිච්චි කොට පිළිකා සෛල විනාශ කරන මේ දියුණු තාක්ෂණය දැන සිට තිබෙනවා. එදා නීල සෙනවියාව බේරගත්ත ඒ විස්මිත වට්ටෝරුව අද කෝ? එම විස්මිත වට්ටෝරු ලියා තිබූ පැරණි පුස්කොළ පොත් අප රටට අහිමි වී ගොස් අවසන්. මෙම ඓතිහාසික පුස්කොළ පොත් යළිත් මෙරටට රැගෙන ඒමට හැකිනම් මෙම පිළිකාවලින් මිය යන දහසකුත් දෙනාගේ ජීවිත රැක ගැනීමට මේ හෙළ වෙදකමට හැකි බව අපි අවසාන වශයෙන් ලියා තබමු.